මත්නාතරය කලා එනත් මිරිගුවක් කියා ඇහෙනවය කතාවමාව මූහයෙන්වලා හිඩක් නැත්ද හිතා හිතා ඔබෙන් ප්‍රේමයක් Hi හැමෝටම ඉතින් මේ vlog එක ගැන කිව්වොත් මම මේ vlog එක edit කරන්න නැතුව ගොඩාක් කල් මං ගාව තියන් හිටියා. ඒ හින්දා මටවත් මතක නෑ මේකේ තියෙන සමහරක් දේවල් මම කවද්ද කරේ කියලා. ඉතින් මේ මූවි එක ගැන කාටවත් අමුතුවෙන් මම කියන්න ඕනේ නෑ කියලා හිතනවා. මොකද මේ දවස්වල මේ මූවි එක ගැන ගොඩක් අය කතා වෙන නිසා. වලම්පොඩි මූවි එක ගැන මගේ පර්සනල් ඔපිනියන් එක නම් ගොඩක් හොඳ එකක්. මොකද මම මේ මූවි එකට ඒ තරම්ම කැමති වුණා. ඒ හින්දා මට පුළුවන් ඔයාලට රෙකමන්ඩ් කරන්න මේ මූවි එක ගිහිල්ලා බලන්න කියලා. මම ඊළඟට කෙලින්ම ආවේ ක්‍රේප් රන එකට. මොකද මේ දවස්වල වයිරල් යන ඩුබායි චොක්ලට් ෆ්ලේවර් එක try කරලා බලන්න ඕන හින්දා. By the way, මේක voice කරද්දී මට හොඳටම සනීප නෑ, so please ignore my voice. ඉතින් මේක තමයි මම කන්න පෙර පුරාගෙන ආව ක්‍රේප් එක. මේක මාර රසයි. හැබැයි මේකේ sugar level එක ගොඩක් වැඩි. මොකද මට මේක සම්පූර්ණයෙන්ම කාලෙවට කරගන්න බැරි වුණා. ඒ වුණාට මේක කාලා ඉවර වෙන ලඟ වෙද්දී මට ලොකු බඩගින්නක් ආවා. මන් දන්නේ හේතුව මොකද්ද කියන්න. සමහරක් විට මම එදා උදේට කන්න නැතුව ඉන්න ඇති කියලා මං හිතනවා. ක්‍රේප් රන එකෙන් කෙලින්ම අපි ගියේ KFC එකට. ඉතින් අපි ඕඩර් කරේ මේ සවාන් එකයි පෙප්සි එකයි. මං හිතන්නේ මේ vlog එකේ වැඩිපුරම තියෙන්නේ මම කන ඒවා. මම දන්නේ ඇයි කියලා. මේබී මම කන ඒවා විතරයි වීඩියෝ කරලා තියෙන්නේ. ගෙදර යන්න කියලා යන්න හදද්දී බලන්න මට මොකද හම්බුනේ කියලා. ඉතින් මගේ කලින් vlog එක බලපු කෙනෙක් ඉන්නව නම් මේ වෙදිත් දන්නවා මම මේවට කොච්චර ආසයිද කියලා. As usual මම මගේ සල්ලි ටිකත් ඔක්කොම නාස්ති කරගන්න ගමන් එකම එක ටෙඩි කෙනෙක්වත් ගන්න නැතුව පරාද වුණා. ටෙඩි කෙනෙක් කියන්නත් බෑ. ඇත්තට මට මේ කපිබරා කෙනෙක් තමයි ගන්න ඕනනේ. මන් දන්නේ මම මාර ආසයි ගොල්ලොන්ට. මම හිතන්නේ හොඳ වෙලාවට යාලා ලංකාවේ ඇති කරන්න නැත්තේ. නැත්තම් මේ වෙද්දි ගෙදර ඇති කරන්නත් එක්කෙනෙක්ව ගෙනල්ලා සමහරක් විට. ඇත්තට මට එපා වෙලා හිටියේ. මොකද එකම එක try එකක්වත් හරි ගියේ නැහැ. මං හිතන්නේ මම ගොඩාක් වෙලා try කරා. ඒක නිසා අන්තිමට මං මේක give up කරලා මේ කපිබරාලට bye කියලා දුක නැති කරගන්න කියලා නික්නැක් එකට ගියා. කපිබරාලා ඉන්නවද කියලා බලන්න. ඒත් ඉතින් මගේ වෙලාවද කොහෙද මට හොයාගන්න එකම එක කපිබරා කෙනෙක්වත් මෙතන හිටියේ නැහැ. ඒත් ඉතින් ඒ වෙනුවට මේ වගේ කියුට් අය ගොඩාක් එතන හිටියා. මම මේ දවස්වල ටම්බ්ලර් එකක් හොය හිටියේ. හැබැයි මම ඕක ගත්තේ නැහැ. මොකද මම ටෙමු එකෙන් ඕඩර් එකක් දැම්ම නිසා. මේ වෙද්දි මම හිතන්නේ මට ගොඩක් පරක් වෙලා තිබ්බේ. ඊළඟට මට තිබ්බ ක්ලාස් එකකට යන්න. ඉතින් මම ඉක්මනට ගෙදර ගියා ඒකට යන්න ඕන නිසා. ඉතින් මම ගෙදර ගිහිල්ලා ඉක්මනට චේන්ජ් කරගෙන ක්ලාස් එකට යන්න ආයි පිටත් වුණා හැමම. ඒ වෙද්දිත් මට එදා පරක් වෙලා තිබ්බේ. ඉතින් මම ක්ලාස් එක ඉවර වෙලා කීල්ස් එකට ගියා කන්න මොන හරි ගන්න. මම කලින් ඔයාලට කිව්වේ මේකේ කන ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ. ඇත්තටම මම මේ vlog එක edit කරද්දී තමයි මට තේරුනේ මම මේ week එක පුරාටම කෑමක් ಜಾති ගොඩාක් කාලා තියෙනවා කියලා. ඒකත් unhealthy කෑම. ඉතින් මම මේ ටිකත් අරන් එහෙම්මම ගෙදරට ගියා. දැන් මම හිතන්නේ අවස් වෙලා තිබ්බේ. ගෙදර ගිහිල්ලා මම නෑවා. මොකද දවසම මෙහි ඇවිදලා මට හරිම මහන්සි හින්දා. සාමාන්‍යයෙන් ගොඩාක් මහන්සි දවස්වලට හොඳට නාලා රිලැක්ස් වෙන එක මට නම් peaceful දෙයක්. ඉතින් එදා හවස තමයි මම දැනගත්තේ මගේ ඩිප්ලෝමා එකේ සර්ටිෆිකේට් එක ඇවිල්ලා කියලා. මට මාරම සතුටක් ආවේ ඒක දැනගත්තාම. මොකද මම ගොඩාක් කලින් ඉඳන් බලාගෙන හිටියා මේක අපේ ගෙදරට ඩිලිවර් වෙනකම්.
මට මේක ගොඩාක් වැලියබල්. මොකද මම මේ ඩිප් එක කරේ ගොඩාක් ස්ට්‍රෙස් පීරියඩ් එකකදී. මට තව එක්සෑම්ස් තියෙදි තමයි මම ඒ කාලේ මේක කරේ. ඉතින් මට හිතා ගන්නත් බෑ මම මේක කරලා ඉවරුණා කියනකොට. මේ ඩිප්ලෝමා එකේ කමියුනිකේෂන් එක තිබ්බේ ගිය අවුරුද්දේ ඩිසෙම්බර් වල. ඒත් මට කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ vlog එකක් කරන්නවත්. ඉතින් දැන් තමයි ඒකේ සර්ටිෆිකේට්ස් අපේ ගෙවල් වලට යුනිවර්සිටි එකෙන් කුරියර් කරලා තියෙන්නේ. මම මේක කරේ ඩිජිටල් මාකටිං ගැන. ඒත් මේ වෙද්දී ඇඩිෂනලි ග්‍රැෆික් ඩිසයින් උත් ඇඩ් කරලා ඩිජිටල් මාකටිං ප්ලස් ග්‍රැෆික් ඩිසයින් ඩිප්ලෝමා එකක් යුනිවර්සිටි එකේ තියෙනවා. ඒකට ග්‍රැෆික් ඩිසයිනින් ඇඩ් කරේ ඇත්තටම අපේ බැච් එකෙන් පස්සේ. මං හිතනවා අපේ බැච් එකටත් ඒක තිබ්බනම් හොඳයි කියලා. ඒ වුණාට මට මේ දැන් තියෙන ක්වොලිෆිකේෂන් එකට මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. ඉතින් ඔයාලට මේකේ ඩීටේල්ස් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද යුනිවර්සිටි එකෙන් මේ දවස්වල තව අලුත් බැච් එකක් ජොයින් කරගන්න ගමන් තමයි තියෙන්නේ. ඔයාලට මේක ලොකු ඔපර්චුනිටි එකක් වෙයි. මොකද මේක රෙකග්නයිස් කරන්නේ කාම්බෝඩියා යුනිවර්සිටි එකකින්. මේ තවත් එක දවසක වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඉතින් මං එදා නෝට් වගේක් කම්ප්ලීට් කර තමයි හිටියේ. ඉතින් ඒ වගේ දවස්වලට මම ව්ලොග් කරන්න හිතාගෙන ඉන්නවා තවත් කෙනෙක්ට මොටිවේෂන් එකක් වෙයි කියලා හිතාගෙන. හැබැයි මට හැමදාම ඒක මිස් වෙනවා. මම ඉස්සරහට හිතනවා හරි ස්ටඩි ව්ලොග්ස් ටිකක් ඔයාලට ගේන්න. ඉතින් හරියට පේනවනේ දැන් වෙලාව 11යි 10යි. මම ඒ වෙද්දිත් ඇත්තරම මාරේ නිදිමතකින් හිටියේ. හින්දා මං හිතාගත්තා ඕට් කෝන්ෆ්ලෙක්ස් ටිකක් හදාගෙන කන්න ඕනේ කියලා. මේක මම ගෙදරදී හදාගත්තේ. ගෙදරදී හදාගත්තේ කියන්නේ කෝන්ෆ්ලෙක්ස් උයි ඕට්ස් උයි තව ආමන්ඩ් මිදී වගේ ඒවා එකට දාලා ඒ ටික මම මේ විදිහට තියාගන්නවා. ඒක ඇත්තටම රහයි. ඉතින් ඔයත් මම වගේ ඕට්ස් නිකන් කන්න ආස නැත්තම් මේක try කරලා බලන්න. මේ ටික කම්ප්ලීට් කරන්න එදා ගොඩාක් රෑ වෙනකන් හිටපු හින්දා මට එතනින් එහාට vlog කරන්න උනේ නැහැ. මේ ඊළඟ දවසේ උදේ ඉතින් මම කලින්ම කියවන්නේ ටිකක් රෑ වුණා කියලා. ටිකක් රෑ වුණා කිව්වට මම හිතන්නේ 3-4 විතර වුණා මම නිදාගද්දී. ඒ වගේ දවස්වලට මම අයිස් වතුරයි දාලා මේ විදිහට මූණ තියාගෙන ඉන්නවා ටිකක් වෙලා. ඇත්තටම මේක මුලින්ම කරන කෙනෙක්ට අමාරුයි වගේ හිතෙයි. හැබැයි trust the process. ඔයා රෑ වෙනකන් නිදි මරලා ඊළඟ දවසේ ක්ලාසස් වලට එහෙම ගිහින් නිදිමතේ ඉන්න ඕනේ නෑ මේ ට්‍රීට්මන්ට් එක කරා. මට ඒත් එක්කම පැක් එකක් try කරන්න ඕනේ කියලා හිතුණා. ඒ හින්දා මම පැක් එකකුත් හදාගත්තා. මට මේකට දාගත්තේ ඒවා දැන් මතක නැහැ. මොකද ඒ තරමටම මේ වීඩියෝස් පරණයි. ඒත් මම හිතනවා මේක ඕනම කෙනෙක්ට ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් එක්ක හදාගන්න පුළුවන් කියලා. එදා දවසම වගේ වැස්සත් එක්ක කරන්ට් එක තිබ්බේ නැහැ. ඒ හින්දා මම මුකුත් වීඩියෝ කරේ නැහැ. ෆෝන් එකේ charge තියාගන්න ඕන නිසා. මට එදා ක්ලාස් යන්නත් බැරි වුණා. හැබැයි ඒකෙන් මට මෙයාත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න හම්බුණා. මෙයාත් එක්ක කොච්චර හිටියත් මට නම් එපා වෙන්නේ නැහැ. මම ලාස්ට් වෙලා ඉන්නේ ආච්චිලා ගෙදර යන්න. හැබැයි ඊට කලින් මම TikTok එකේ දැකපු රෙසිපි එකක් try කරන්න ඕනේ කියලා හිතලා ඒක හදන්න ගත්තා. මම use කරේ මෙන්න මේ සියඹලා එක. මේකේ රෙසිපි එක මම එක්ස්ප්ලේන් කරන්න යන්නේ නැහැ. මොකද ඒක හරිම බේසික් රෙසිපි එකක්. මම හිතනවා ඒක ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් කියලා. ඔයත් මම වගේම අච්චාරු ෆෑන් කෙනෙක් නම් මේක try කරලා බලන්න. ඔයත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එකට කැමති වෙයි. මම ආච්චිලා ගෙදරට ගියාට පස්සේ තමයි දැක්කේ මම ඕඩර් කරලා තිබ්බ පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. මම ඕඩර් කරපු ෆුල් පැකේජ් එකට මේ තුනම ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඒ අතරේ මෙන්න මේක මාර හොඳයි. ඒක හොඳ වැක්ස් ස්ටික් එකක්. මම ගොඩාක් කැමති වුණා. වැක්ස් ස්ට්‍රිප්ස් උනත් හොඳ ක්වොලිටි එකකින් තිබ්බා. හැබැයි මෙන්න මේක නම් මම රෙකමෙන්ඩ් කරන්නේ නෑ කාටවත්. මේක හීට් එකක්. ඒත් ඇත්තටම මේකෙන් වැක්ස් එක පොඩ්ඩක්වත් හීට් වෙන්නේ නැහැ. ඉතින් මම දකින විදිහට මේක වර්ත්ලස්. හවස 5ට විතර අපි හැමෝම පිටත් වුණා. කැලණි රජමහා විහාරයට යන්න ඕනේ කියලා හිතුන නිසා.
ඉතින් එහෙදී මම විහාරය ඇතුලේ ලස්සන ක්ලිප්ස් කීපයක් ගත්තා. ඉතින් ගොඩක් වීඩියෝ කරන්නත් බෑනේ. ඒ වුණාට ගොඩාක් ලස්සනයි කියලා හිතන හින්දා මම ලස්සන ටිකක් කැප්චර් කරගත්තා. ඉතින් හැමෝම වගේ අපිත් මුලින්ම කරේ එතනින් මල් ටිකක් අරගෙන ඇතුළට යන්න පිටත් වුණ එක. වැහෙන්නම්මා හිඳ හිතේ සඳේ ඇදිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැඳිලා යායට පායනා බෝධා සඳ තෙත බේරනා පිණිදෝරක හිත පාරනා මේ මාදුක සැපසේ වින්දා හෙට රැඳෙනා එලි වෙනසඳ හිත හාරනා පාලු නුඹ ගන්නවා නම් පිට යනවා අපේ එදා ගෙදර යන්න පිටත් වෙද්දී රෑ 9ක් පහු වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ බඩේරිඟු කරත්තෙන් අපි බඩේරිඟුත් ගත්තා යන ගමන් කන්න. මට මතක විදිහට මේක තිබ්බේ පන්සලේ එන්ට්‍රන්ස් එක හරිය වෙන්න ඕන. මම හිතන්නේ මම මේ බඩේරිඟු කෑවේ ගොඩ කාලෙකින්. ඉතින් මට හරිම සතුටුයි එදා. අද vlog එක මේ වෙනකන් ඔයා බලවනම් thank you so much. ඒ වගේම ඉස්සරහට මොන වගේ vlogs ද ගේන්න ඕනි කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.